මම මේ වීඩියෝ එකකින් අද කියලා දෙන්න යන්නේ හාවර්ඩ් යුනිවර්සිටි එකේ ළමයි භාවිතා කරන අපේ ළමයි භාවිතා නොකරන පාඩම් කිරීම සඳහා යොදාගත හැකි ක්‍රම 4. එහෙනම් අපි යම් වීඩියෝ එකට. හරි, අපි බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. මේකට කියන්නේ ඇක්ටිව් රිකෝල්. මේකෙන් කියන්නේ ඔයා පාඩම් කරන කොටස තියෙන්නේ. අපි හිතමු ඡේදයක් කියලා. ඒකේ තියෙන වැදගත් කරුණු අපි සාමාන්‍යයෙන් ඉස්සර ඉඳන් කරපු දේනේ ওই වැදගත් කරුණු වලට හයිලයිට් එකකින් පාට කැටියක් ගාලා ඒක පොත අස්සේ පරිස්සමට තියෙන එක. දැන් එහෙම කරපුවාම පොඩි අවුලකුත් වෙන මොකද නා මානසිකත්වයක් හැදෙනවා. හා මට දැන් මේක මතකයි කියලා අර නිකන් අමුතු මානසිකත්වයකින් ඉන්නවා. ඇත්තටම මතක නෑ ඒක. ඒකින්න ඒක වෙනුවට මේ ක්‍රමේ භාවිතා කරන්න. මේකෙන් කරන්නේ අර ඔයා හයිලයිට් කරගත යුතුයි ඔයාට හිතන වැදගත් කරුණු තියෙන ඒ ටික එවලෙම පාඩම් කරගන්න තමයි මේකෙන් කරන්නේ. ඔයා පොත වහනවා ඒක මතක් ගන්න බලනවා. එකපාරම බැරි වෙයි සමහරට. දෙපාරක් තුන්පාරක් try කරලා මේක එවලෙම ඔයාගේ මෙමරි එකට ඉන්ස්ටෝල් කරගන්නවා. හරි. දැන් එහෙම කරගත්තට පස්සේ ඔයා මේ පාඩම් කරන්න ඕන කොටස පාඩම් කරලා ඉවර වුණාම ඔයා ඒකේ ප්‍රශ්න 5ක් හදනවා. හදලා ඔයා මේකට උත්තරත් ලියනවා. මේක හැබැයි කරන්න ඕන පොත බලන්න නැතුව. මේක මේ try කරලා බලන්න මොකද වෙන්නේ කියලා පස්සේ කමෙන්ට් එකකුත් දාන්න. හරි. දැන් අපි යන් දෙවෙනි ක්‍රමයට. මේක තමයි ෆයිමන් ටෙක්නික්. මේක නම් ඔයාලා ගොඩක් අහලත් ඇති. ඒ වුණාට කමන්නේ මං කියන්නම්. මේක ඇත්තටම පෞද්ගලිකව මං ආස එකක්. මේකෙන් කියන්නේ තව කෙනෙක්ට ඔයා ඉගෙන ගත්ත දේ උගන්වන්න පුළුවන් වෙනවා කියන සරලවම කියන්නේ. තව කෙනෙක්ට ටීච් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අර අයින්ස්ටයින් උත් කියලා තියෙනවනේ මොකද්ද? ඔයා යම් දෙයක් ඔයාලට හොඳටම තේරෙනවා නම් ඔයාලට ඒ කෙනෙක්ට සරලවම කියලා දෙන්න පුළුවන්. එහෙම බැරි වුණා කියන්නේ එයාටත් ඒක හරියට බෑ කියන එක. හරිද? මේකෙන් කරන්නේ ඔයා සාමාන්‍යයෙන් පාඩම් කරන කොටස පාඩමක් හරි පාඩම් කරලා ඉවරනහම ඔයා ඉන්න පොඩි එක්කෙනෙක්ට ගෙදර ඉන්න නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට ඒක උගන්වන්න. නැත්නම් එහෙම කවුරුත්ම නැහැ කියන්නකෝ. ඔයා තනියෙන් ඒක උගන්වන්න මේ කාමරේට වෙලා හරි ඔයාට එහෙම ඉතින් අර කට්ටිය ගොඩාක් ඉන්න තැනක ඕක කරන්න යන්න එපා. නිකන් අර ඊළඟට වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. සුදුසු තැනක් බලලා මේ වැඩේ කරන්න. එතකොට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා දන්නවනේ ලර්නින් පිරමීඩ් එක අහලා තියෙනවනේ. ඒකේ තියෙනවා එතකොට අපි අර ඉගෙන ගන්න දේවල් අපේ මොළයට ඇබ්සෝබ් වෙන ප්‍රමාණය මොන ක්‍රම වලින් කොච්චරද යන්නේ කියලා. දැන් රීඩින් වලින් කොච්චරද ලිස්නින් වලින් කොච්චරද කියලා. ඒ පිරමීඩ් එකේ යටම තියෙන එක තමයි මේ ටීචින් ටෙක්නික් එක. ඒ කියන්නේ 90%ක් අපි ඉගෙන ගන්න දේ අපිට මතක හිටිනවා. මේක ඇත්තටම මම මේ තියෙන ක්‍රමවල මං කියන ක්‍රම හතරම සුපිරිම ක්‍රමේ මේක. තුන්වෙනි එක තමයි 50-10 රූල් එක. මේකෙන් කියන්නේ විනාඩි 50ක් පාඩම් කරලා විනාඩි 10ක රෙස්ට් එකක් ගන්න කියලා. මේක එච්චරම විස්තරාත්මකව කියන්න දෙයක් නැහැ මේ ටෙක්නික් එකේ. හැබැයි කියන්න දෙයක් තියෙනවා. ඔයා ගන්න විනාඩි 10 රෙස්ට් එක ඔයාව ඩිස්ට්‍රැක්ට් කරන දේවල් කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඔයා ලර්නින් මයින්ඩ්සෙට් එකකනේ හිටියේ. දැන් ඒකෙන් එළියට ඇවිල්ලා ගන්න රෙස්ට් එකේදී ෆෝන් නොබලා ආය අර ලර්නින් මයින්ඩ්සෙට් එක ගන්න බැරි වෙන දේවල් කරන්න එපා. ඊට සමගාමීව ඔයාට ගැළපෙන දෙයක් රෙස්ට් එකේදී කරන්න හොයාගන්න. මේක වැදගත්. හරි, අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. මේ ටෙක්නික් එකෙන් කියන්නේ මේක ඇත්තටම ටෙක්නික් එක කියන්නේ එන්වයරන්මන්ට් එක හදාගන්න කියලා තමයි මේකෙන් කියන්නේ. එයාලා ගොඩක් කන්සිඩර් කරනවා එන්වයරන්මන්ට් එක පාඩම් කරන එන්වයරන්මන්ට් එක හදාගන්න. ඇත්තටම අපි ලොකුවට සමහර අය ගොඩක් අය හිතන්නේ නෑනේ. ඒ කියන්නේ අපි එක එක යෝගා ක්‍රම වලට නම් පාඩම් කරන ඇඳට වෙලා පාඩම් කරන ඔළුවෙන් හිට එක එක විදියටනේ. ඔය කුෂන් වල නිදාගෙන එහෙම පාඩම් කරනවානේ. ඒක එපා. ඒක අපි නොහිතුවට ලොකු බලපෑමක් කරනවා මොලේට. හරිද? ඔයා පාඩම් කරන්න નિયમિત තැන වෙන් කරන එක පොත් මේසෙම වෙන්න ඕනේ නෑ. ඔයා හැබැයි එතන යූස් කරන්න ඕනේ පාඩම් කරන්න විතරයි. එළිය බංකුවක හරි කමන්නේ. හැබැයි එතන ඔයා යූස් කරන්න ඕනේ පාඩම් කරන්න විතරයි. ඒකෙන් වෙන දේත් මං කියන විද්‍යාත්මක. මේකෙන් වෙන්නේ ඔයා දැන් එතෙන්ට ගිහිල්ලා යන්න ගියා කියන්නේ ඔයා යනකොට ඔයාට මොළයට සිග්නල් එකක් යනවා. හරි. දැන් මොකද්ද? අපි පාඩම් කරන්න යන්නේ. ඒකට ශරීරයේ මොළේ හැමදේම ලෑස්ති වෙනවා. මේකත් හොඳ ඉෆෙක්ටිව් ක්‍රමයක්.
මේ ටික try කරලා බලන්න එහෙනම්. මං හිතනවා ඔයාලට පාඩම් කරන්න වැදගත් ටිප්ස් ටික හම්බුණා කියලා. එහෙනම් ඒ ටික try කරලා බලන්න. වීඩියෝ එකේ රැඳී සිටි සියලු දෙනාට ස්තුතියි. අපි එහෙනම් නැවත හමු වෙමු.